අර 6 ගැහුවට පස්සේ මං හිතන්නේ ස්ටොයිනිස් ආයේ පස්සවත් බලන්න නැතුව ගියේ. කනට ගැහුවා ගැහුවා වගේ මං හිතන්නේ ස්ටොයිනිස් පොඩ්ඩක් පවන්ට පොඩි සද්දයක් දාලා තිබුණා. ඒකේ පලිය ගත්තා. ආයේ ස්ටොයිනිස් මං හිතන්නේ ආයේ පස්සවත් බලන්න නැතුව ගියා. ඒක තනිකර ඩොමිනේට් කරලා ගහපු හයක්. ප්‍රශ්න ගොඩක් අපේ ඉස්සරහා තියෙනවා. නැත්තේ නෑ. රයිට්? ඒ කියන්නේ මේ ජයග්‍රහණය ලබා ගත්තා කියලා අපිට තියෙන ප්‍රශ්න වලින් අපි නිදහස් වෙලාවත් වසන්තය උදා වෙලාවත් එහෙම දෙයක් වෙලා නෑ. හරි ඒක අපි පැහැදිලිව කියන්න එපා. නමුත් මේ ගත්ත ජයග්‍රහණය අපි කවදාවත් ලේසියෙන් දකින්න හම්බ වෙන්නේ නැති ඒ තරම් විශිෂ්ට අපේ අතින් ගිලිහීමෙන් තිබුණිච්ච තරංගයක් අපේ පැත්තට උදුරලා ගත්ත ජයග්‍රහණයක්. ඉතින් මේක ඉතාමත් හොඳ ජයග්‍රහණයක්. අපිට කාලයක් යනකම් මේම ජයග්‍රහණයක් අපි ලබා ගත්තා නේද කියලා මම හිතන්නේ. ප්‍රේක්ෂක විතර අපිට නෙවෙයි ටීම් එක වැටෙන අවස්ථාවක පවා මේ වගේ මැච් එකක් ආපහු උඩට අරගෙන තමන්ගේ මෙන්ටලිටි එක හදාගන්න පුළුවන් ජාතිය මැච් එකක්. ක්‍රිකට් පිටියේදී පරාජයට පත් කරන්න අපහසුත්ම කණ්ඩෑමක් තමයි ලෝක කුසලාන තරඟාවලියක නොකවුට් වෙන්න ඔන්න මෙන්න ඉන්න ඕස්ට්‍රේලියානු කණ්ඩෑමක්. ඉතින් ඒ වගේ ඕස්ට්‍රේලියානු කණ්ඩෑමක් පරාජයට පත් කරන්න ප්‍රශ්න රැසක ඉන්න ශ්‍රී ලංකා කණ්ඩෑම අද සමත් වුණා. ඉතින් මේ දස්කම ශ්‍රී ලංකා කණ්ඩෑම දැක්ුවේ ගෲප් B එකේ මැච් එක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ තිබිච්ච තරඟයේදී. ඉතින් මට ඇත්තටම හිතාගන්න බෑ මේ තරඟයේ සජීවීව නරඹපු කෙනෙක් විදියට මේ එපිසෝඩ් එකේදී මං කොහෙන්ද පටන් ගන්න ඕන මොනවද කතා කරන්න ඕනද කියලා. මොකද ඒ තරම් ජයග්‍රාහී සිතුවිල්ලකින් මං හිතන්නේ අපි හැමෝම පිරීලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් රාහුල් ආයුබෝවන්. රාහුල් සහ මම එක්ක අද අපේ තවත් යාළුවෙක් එකතු වෙනවා මේ ගැන කතා කරන්න. ඒ තමයි ආනල්ඩ්. ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් තමයි එකතු වෙන්නේ. මං හිතන්නේ ආනල්ඩ් ආයුබෝවන් නිදි මරාගෙන මැච් එක බැලුවා නේද? නිදියන්න හිතෙන්නෙත් නෑ. හරි. එහෙනම් රාහුල් මං හිතන්නේ මං කැමති ඔයාගෙන් පටන් ගන්න. මොකද ඔයා මේ සජීවීව අපි නම් ටීවී එකේ බැලුවා. ඔයා නුවර පල්ලේකැලේ ස්ටේඩියම් එකට ගිහලා සජීවීව මේ තරඟය බැලුවා. මං හිතන්නේ අපි කියන්නේ totally worth it. ආයි මේ වගේ අවස්ථාවක් මං හිතන්නේ ලේසියෙන් හම්බ වෙයි කියලා. ඉතින් ඒ අත්දැකීම ඔයා සජීවීව ගත්තා. මොකද හිතුනේ ග්‍රවුන්ඩ් එකේ ඉඳන් මැච් එක බලනකොට අපි එතනින් පටන් ගමු මේ එපිසෝඩ් එක. මම ග්‍රවුන්ඩ් එකේ ඔස්ට්‍රේලියා ෆස්ට් ඉනිස් එක ගහන්න ගත්තාම පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එක ඩිෆ්ලේට් වෙලා වගේ තමයි තිබ්බේ. විශේෂයෙන් මතී සින්දු නම් පවර් ප්ලේ එකේ ඒගොල්ලෝ ගෙහුව විදියට පස්සේ ගොඩක් ඩිෆ්ලේට් ලා තිබ්බේ. බට් ඊට පස්සේ විකට් හෙඩ් ගේ විකට් එකෙන් පස්සෙම හදන මේ ක්‍රවුඩ් එක පොඩ්ඩක් අප් වෙලා දිගටම මේ ශ්‍රී ලංකන් ටීම් එකට එන්කරේජ් එකකට උය ඊට පස්සේ බර අන්තිම ඕවර් පහ නම් අන්තිම ඕවර් පහයි නම් වෙනම ෆීලිං එකක් වගේ තමයි මම හිතන්නේ මේ පාවුනේ ගහන්න ගත්තට පස්සේ තනිකර ඉලෙක්ට්‍රික් ඔය වචන තමයි මම හිතන්නේ කමෙන්ට් වල යූස් කරන්නේ ඉලෙක්ට්‍රික් ක්‍රවුඩ් එකක් ඒ වගේ ෆීලිං එකක් තියෙන්නේ නැති. මොකද හිතා ගන්න පුළුවන් අපිට මම හිතන්නේ ඒක මේ ලෝකෙ කොහේ හිටියත් ඒ කියන්නේ පල්ලකැලේ ස්ටේඩියම් එකේ ඉඳන් බැලුවත් ලංකාවේ ටීවී එකේ ඉඳන් බැලුවත් මම හිතන්නේ මේ ලෝකෙ කොහේ ඉඳන් බැලුවත් ඒ ෆීලිං එක මම හිතන්නේ මියුචුවල්. ඒක මම හිතන්නේ ලේසි එකට ඒ වගේ ගන්න පුළුවන් කියලා. මේ ආනට් මේ මොකද ඇත්තටම හිතුනේ මේ අපි වගේ නෙවෙයි රෑ නිදි මරාගෙන මැච් එකක් බලනකොට මේ වගේ මැච් එකක් මම හිතන්නේ කාලෙකින් දකින්නට හම්බෙන්නේ නැහැ. මොකද ඔයාගේ ෆීලිං එක කියන්නකෝ බලන්න. ඇත්තටම මේක කියාගන්න වචනත් නැති තරම් මට දැන් නිදාගන්න හිතෙන්නේ නැති තරම් එස්තටික්. මොකද මේ වගේ ෆීලිං එකක් මම හිතන්නේ අපිට අන්තිම අවුරුදු 10 ගොඩක් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ ඒෂියා කප් එක අපි දිනපු වෙලාවේ පොඩ්ඩක් මේ සමාන එකක් එන්න ඇති. ඒ වුණාට මේක අපි බෝලිං වලින් කරපු කම්බැක් එකයි ඊට පස්සේ ඒ කම්බැක් එකත් එක්ක තිබ්බ ෆීල් එක අනිවාර්යයෙන්ම මේ මැච් එක අපි දිනන්න ඩිසර්ව් වගේ හැඟීමක් තිබ්බ දිගටම. එහෙනම් අපි මම හිතන්නේ ඔය ෆේස් එකෙන් ෆේස් එක වෙන වෙනම කතා කරන්න ඕන. මම කැමතියි ඇත්තටම මේක මේ ෆේසස් දෙකකට කඩන්න. පළවෙනි එක තමයි මැච් එකේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළවෙනි ඕවර්ස් 9-10. හරි? ඒක එක ෆේස් එකක්. එතනින් එහාට ගෙවිච්ච ඕවර් මං හිතන්නේ 30කට ආසන්න ප්‍රමාණයක් තව ෆේස් එකක්. රයිට් මං ඔය වගේ ෆේස් දෙක හදනවා. මං හිතන්නේ මේක පොඩ්ඩක් අර කියනවා නම් අපි නිකන් සරල භාෂාවෙන් කියනවා නම් ග්‍රහය මාරුණා වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. හරි ඒ කියන්නේ මැච් එක පටන් ගන්න වෙලාවේ මට නම් ඇත්තම මගේ හිතට එකඟව කතා කරනවා නම් ඒ පළවෙනි ඕවර්ස් 8:08 වගේ යනකම් මට නම් ඇත්තටම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ ඕස්ට්‍රේලියාව කණ්ඩායම මේ ගහගෙන ගිහුවේ කොහෙන් නවතීද? සමහරක් 200 කියලා හිතනවා, 220 කියලා හිතනවා, 250 60 කොහෙන් නවතීද කියලා හිතා ගන්න බැරි වුණා. රයිට්? හැබැයි එතනින් එහාට අපි කතා කරන්න ඕන අපේ බෝලිං එෆර්ට් එකයි අපේ ෆීල්ඩිං එෆර්ට් එකයි. මම හිතන්නේ අපි මේ යාළුවෝ කතා කරද්දිත් කතා කරපු දෙයක් තමයි
දෙදස් 14 T20 World Cup එකේ ෆයිනල් එකේ බෝලිං එෆර්ට් එකකට එහා ගිය එෆර්ට් එකක්ද මන්ද ඊටත් වැඩිය කම්බැක් එකක් දුන්නද මන්ද කියලා. මොකද එහෙම ගහගෙන ගියපු ඒ මොමෙන්ටම් එකෙන් ගහගෙන ගියපු ඕස්ට්‍රේලියානු බැටිං ලයින් අප් එක ලකුණු 180කට තියෙනවා කියලා කියන්නේ මම නම් හිතන්නේ විශේෂයෙන් අපේ ප්‍රධාන පන්දු යවන්නේ ආබාධයට ලක් වෙලා මතීෂ පතිරන වගේ ඒ වගේ තත්ත්වයක් උඩ කොහොමද මේක කරේ රාහුල් වාර මන් දන්නේ මට ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ මම ඔයගෙන් කෙලින්ම අහන්නම් කොහොමද මේක උනේ අනේ දැන් අපේ මැච් එක බලනකොටත් අර මතීෂ ඉන්දුනාට පස්සේ ඔළුවේ දිගටම වැඩ කරන්නේ ඉතින් මතීෂ අද නැහැ දැන් මතවට අපි ඔයගේ ඕවර් 3 මාරක් දාගන්න තිබ්බා කොහොමද ශාන වන්දනක හමාර පාපක දැන් ඊට පස්සේ ඉතුරු දෙක කොහොමද කවර් කරන්නේ ඉතින් ඩෙත් එකේ කවුද බෝල් කරන්නේ කියලා ප්‍රශ්න ගොඩාක් තිබ්බා මේ හදන්නේ විශේෂයෙන් අපේ කැප්ටන් ලගේ මැනේජ්මන්ට් එකේ තොරවේ තිබ්බ ඇති ප්‍රශ්න හදන්නේ හැබැයි උයි බෝලර්ස්ලා බෝලර්ස් පලිනෝ රටේ ඇත්තටම අර ස්ටෑන්ඩ් අවුට් නේ බෝලර්ස්ලා තනිකරම අර කොන්ෆිඩන්ස් එක බිඳුවටම වෙන තරමටයි ගහලා තමයි තිබ්බේ ඕස්ට්‍රේලියාව මම දන්නේ මම අතන ටීවී එකේ බලමු දැන් ආනල් අයත් කියලා තිබ්බ මේ මහේෂ් තීක්ෂණට 6 වෙනි ඕවරේ ගෙවුව ගහින්නට එයා අදනේ කොන්ෆිඩන්ස් එයාට කොහෙද බෝල් කරගන්න හිතා ගන්න බැරි වගේ මට්ටම තමයි හිටියේ මම හිතන්නේ ඇත්තටම එහෙම හිතන එකත් සාධාරණයි ඒ ගහපු ෂොට්ස් බලද්දී ඔක්කොම කියන්නේ වැඩි වැරද්දක් කියන්නත් බෑ පළවෙනි තාපු බෝල දෙක තුන. ඔව් ඒක මම හිතන්නේ ඒක තනිකර කියන්නේ ඒ වගේ පිච් එක ඇත්තටම බෝල් කරන්නේ කොහොමද කියලාත් ඒ වගේ මේ ඒ වගේ ආරම්භයක් ලබාගත්ත මේ හෙඩ් සහ මිචෙල් මාෂ් කියලා කියන්නේ දන්නවන්නේ ආයි කතා කරන් දෙන්නේ ඒ වගේ දෙන්නෙක් ඒ වගේ ආරම්භයක් ගත්තම ඇත්තටම බෝල කෙනෙක් ක්ලූලස් වෙන එක සාධාරණයි. මම හිතන්නේ ඒක ක්ලූලස් නොවන නම් තමයි පුදුමයි. ඉතින් ඒ වගේ කොන්ෆිඩන්ස් ලෝ වෙලා තිබුණේ. රයිට් ඒක මම හිතන්නේ බලන් ඉන්න අපිටත්. හැබැයි ඊට පස්සේ අපි කතා කරන්න ඕන මෙතන පන්දු යවන්නන් කීප දෙනෙක් ඉන්නවා. අපි දැක්කා දුෂාන් හේමන්ත ගිය පාර තරගයේදී ඉතාමත් දැඩි ප්‍රහාරයකට ලක් වුණා. ඉතින් ආනල්ඩ් අපි මම රාහුලුයි කතා කරද්දී අපි කතා කරපු දෙයක් තමයි දුෂාන් හේමන්ත ඊට වැඩිය හොඳ පන්දු යවන්නේ කියලා අපි ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා. ඉතින් අපි දැනන් හිටියේ ඇත්තටම දුෂාන් හේමන්ත කියලා කියන්නේ ඊට වැඩිය හොඳ පන්දු යවන්නේ. සහ අපි ප්‍රී මැච් ප්‍රෙස් කන්ෆරන්ස් එකේ අපේ පන්දු රැකීමේ පුහුණුකරු ඕක කියලා තිබුණා දුෂාන් හේමන්ත ඕස්ට්‍රේලියානු පිටිකරුවන් දෙතුන් දෙනෙක්ව මම හිතන්නේ බැම්බූස් කරයි කියලා. ඒ වගේ කමෙන්ට් එකක් දීලා තිබුණා. අර සමහර වෙලාවට ඒක විහිළුව කරත් ලක් වුණා. හැබැයි ඇත්තටම මම දන්නේ නැහැ දුෂාන් හේමන්ත යාට පළවෙනි ටිකේදී වැදුනා. හැබැයි සෑහෙන හොඳ බෝලිං එෆෙක්ට් එකක් තිබුණේ. අපි දුෂාන් හේමන්ත ගැන කතා කරන්න ඕනේ. මම හිතන්නේ පළවෙනි බෝල 9ට 21ක් ගෙවුවා. එතන ඉඳලා මෙතන දැන් ගොඩක් කරාට දැන් අපි කිව්වට දුෂාන් හේමන්ත සිලෙක්ට් කරන්න ඕනි කියලා. ඒකට අපේ ඔළුවේ මගේ ඔළුවේ ඇත්තටම තිබ්බා දැන් මේක හරි ඩිසිෂන් එකද මේක අදිනවනේ කියලා වගේ නේම. බට් ඊට පස්සේ මම හිතන්නේ අර එයාගේ ලෙන්ත් එක හොයාගෙන එයාගේ වේරියේෂන්ස් ඔක්කොම try කරලා හොඳට බෝලේ ෆ්ලයිට් කරලා ස්පින් කරගෙන මේ හෙඩ් දැම්ම එකත් අර බවුන්ඩරි එක කැච් එකක් වුණාට අර හෙඩ් ස්මාර්ට් බෝල් කරා මෙතන හෙඩ් රීච් කරෙව්වා බෝලට ඒක තමයි යට මේ බවුන්ඩරි එකක් කරන බැරි වුණේ ඊට පස්සේ මිචෙල් මාස්ටර්ත් තමයි මේ ස්ලයිඩ් එක මම හරියට මම බ්‍රවුන්ඩ් එක හරියට පින්නේ ගුග්ලි එකක්ද ස්ලයිඩ් එකක්ද කියලා හරියටම අර පෑඩ් ස්ලයිඩ් එකක් වගේ නේ ඒක තමයි මේ පෑඩ් ෆස්ට් මේ ගොඩක් යාර අන්න මිචෙල් මාස්ටර් බැම්බූස් ඒ වචන හරියට මතක බැම්බූස් කරා කියන එක අමුල්ටිකේ එහෙම වැදිලා පස්තර හරි ලයින් ලෙන්ත් එක හොයාගෙන ආයෙ අර කන්ෆිඩන්ස් එක රිකවර් කරන්නත් ඒකත් අර ලොකු මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා නේද එහෙම කරන්නත් ඇත්තට අනිවාර්යයෙන් අන්න එක තමයි මම හිතන්නේ අපි අගය කරන්න ඕන කාරණාව දුෂාන් හේමන්ත විතර නේ මම හිතන්නේ අපේ මුළු පන්දු යමේ බලෑනියම ඒ වගේ අර ඒ මං කියවර ග්‍රහය මාරුණා වගේ කියලා එහෙම නිකන් ග්‍රහය මාරුණා කියලා වෙන්නේ නැහැ නේ ඇත්තටම ඒ කියන්නේ ඇත්තටම සෑහෙන හොඳ කැරක්ටර් එකක් වෙන්නවා මුළු අපේ සම්පූර්ණ ටීම් එකම ස්පෙෂලි බෝලර්ස්ලා එච්චර ප්‍රමාණයක් වැදුනත් මං හිතන්නේ ඒගොල්ලෝ දැනන් හිටියා අපිට එතනින් එහාට ඕස්ට්‍රේලියාව මං හිතන්නේ ලකුණු 200කට අඩුවෙන් වගේ තියාගන්න පුළුවන් කමක් හම්බ වුණොත් මේ පිච් එකේ අපිට යමක් කරන්න පුළුවන් ඒ කියන මං හිතන්නේ ඒක ඒගොල්ලන්ට තේරිලා තියෙන්න ඕන මේ වගේ දෙයක් කරන්න කොන්ෆිඩන්ස් එක අතෑරියේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒක අපි සෑහෙන අගය කරන්න ඕන ටීම් එකේම. දුෂාන් විතරක් නෙවෙයි මං හිතන්නේ දුනිත් විල්ලාලගේ පපා හොඳට පන්දු යවුවා. දුනිත් එයා මේ ස්ටම්ප් එක ගන්නකොට එයා මං හිතන්නේ කුසල් මෙන්ඩිස් ඒ රියැක්ෂන් එක අපිට තේරුනේ නේද කතා වෙලා කරපු වැඩද කියලා. කමිදු මෙන්ඩිස් පන්දු යවුවා. අපි ස්පිනර්ස්ලා මං හිතන්නේ අපේ මතීෂ් පතිරණගේ අඩුපාඩුව මකා ගන්න දසුන් ශානකට පන්දු යවන්න උනා කමිදු මෙන්ඩිස්ට පන්දු යවන්න උනා. හැබැයි මේගොල්ලන්ට පන්දු යවන්න උන්නේ ලේසි පහසු මේ පෙළ ගැස්ම කර නෙවෙයිනේ. එතන හිටියා දැන් අපි කතා කරා හෙඩ් මිචෙල් මාෂ් ගැන කතා කරා ජොස් ඉංග්ලිෂ් ගැන කතා කරා ග්‍රීන් මැක්ස්වෙල් ස්ටොයිනිස් මේ කියන්නේ ටිම් ඩේවිඩ් සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රක්ටිව්ම ලයින් අප් එකක්. රයිට් අපි හිතුවට අර ඉන්ජරිස් වලින් කන්සර්න් එකක් තියෙනවා කියලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මිචෙල් මාෂ්ගේ ආගමනත් එක්ක මම හිතන්නේ මේ ෆුල් ටීම් එකම තමයි ඒගොල්ලෝ ගැහුවේ.
මෙතනින් එහාට මං හිතන්නේ ඒගොල්ලන්ට ඉන්න ස්කොඩ් එකකින් ඊට වඩා හොඳ ටීම් එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ස්මිත් තමයි ඇති. ස්මිත් කොහෙන් හරි දාගෙන තමයි. ස්මිත් මං හිතන්නේ අන්තිම මොහොතේ ආවේ. ඉතින් ඒක නිසා දන්නේත් නැහැ. නමුත් කැමරන් ග්‍රීන්ට අවස්ථාව ලැබලා දීලා තිබුණා. ආයි කතා කරන්න දෙයක් නැහැ. මං හිතන්නේ ඒගොල්ලන්ට ඒ කියන්නේ කාටවත් මේක අර ඩිප්ලීටඩ් OC ටීම් එකකට ගැහුවා කියලා මේක ඩිග්‍රේඩ් කරන්න බෑ. ඒ තරම් හොඳ කැරක්ටර් එකක් පෙන්නුවා. අපි කතා කරමු ආනල්ඩ් ලංකාවේ ෆීල්ඩින් එෆෙක්ට් එක ගැන. හැබැයි ෆීල්ඩ් එකේදී අපි දීපු එනර්ජි එක ඒක මං හිතන්නේ නෙක්ස්ට් ලෙවල්. විශේෂයෙන් පැතුම් නිස්සංකේ ගත්ත කැච් එක. රයිට් ඒක බලන් ඉන්නකොට අපි කියන්නේ අර කෑ ගැස්සෙන ටයිප් එකේ කැච් එකක්. මැච් එක පොඩි බාඩලා බලවල හිටියේ මගේ හිටියේ වට ඒකත් එක්ක තමයි මම මේ හැමෝම හිටගත්ත රීප්ලේ එක බලන්නම chances දෙකක් අද මිස් වුණාට මම හිතන්නේ overall fielding effect එක ගොඩක් හොඳයි. කලින් match දෙකේදීත් ඒ level එක හොඳටම තිබ්බා. අපේ ground fielding හොඳටම තිබ්බා. අදත් පැතුම් කෑ ගැස්සෙනවා කියද්දී අයියෝ මේ කලින් ඕවරෙත් අපිට ගොඩක් කෑ ගැස්සුණා පැතුම්ට මේ මැක්ස්වෙල්ගේ කැච් එක අතහැරුණා. මොකද ඒ වෙලාවෙත් මේ මැච් එක අතහැරුවා ආතෝ මත්තා කියලා හැඟීමකුත් ආවා ඒ වෙලාවේ. මැක්ස්වෙල් කියන්නේ අපි හැමෝම දන්නවා අපිට කරලා තියෙන දේවල් සහ පල්ලේ කැලේ පිච් එකයි ස්ක්වයර් බවුන්ඩරිස් ගොඩක් ෂෝට් එතකොට එයාගේ ස්විචස් රිවර්ස් ඔය ඔක්කොම එක මේ එලා ගොඩක් බය හිතුණා ඊට පස්සේ අපි හිතුවා ගේම දුෂාන්ට රිවර්ස් එක ගැහුවා මම හිතන්නේ ඒක ගහද්දි පැතුම් ඇන්ටිසිපේට් කරා මට ඇහුණා කමෙන්ටේටර්ස්ලා කියනවා මේ එයා අඩි දෙකක් පස්සට ගියා කියලා හැරෙද්දිම ඔය ඒකත් එක්කම දාපු ජම්ප් එකයි මේ තනිකර මම හිතන්නේ පැතුම් උඩත් කැච් එක ඩ්‍රොප් කරපු වෙලාවේ මේ පොඩ්ඩක් ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් උනත් පෙවුනේ ඩිසපොයින්ටඩ් වගේ මැක්ස්වෙල්ගේ කැච් එකක් යනවා කියලා කියන්නේ ලේසි නෑ නේ. ඒ වගේ ඒ කියන්නේ සෙකන්ඩ් chance එකක් දෙයි කියලා හිතන්න තමයි. මොකද අපි ඔක දැක්කා ඇෆ්ගනිස්තාන් මැච් එකේ මැක්ස්වෙල් 200 ගහුව මැච් එකේ මැක්ස්වෙල්ගේ කැච් එකක් අතාරිනවා. මම හිතන්නේ එයා අඩු ලකුණු සංඛ්‍යාවක ඉන්නකොට ලකුණු 30ක් හරි මට හරියට මතක නෑ. එහෙම ඉන්නකොට එතනින් එහාට ආයි කතා කරලා තේරුමක් නෑ. මම හිතන්නේ අර ඒ බය අපිට තේරුණා අනිවාර්යෙන්ම. ඉතින් කොහොම හරි ඒ වැරදි නිවැරදි කරගෙන මම හිතන්නේ මතක හිටින ෆීල්ඩින් එෆෙක්ට් එක බෝලින් එෆෙක්ට් එක දුන්නා. ඒ ගහගෙන ගියපු විදිහට 180 මේක නැවැත්තුවා කියලා කියන්නේ මිරකල් එකක්. නැත්නම් එතනින් එහාට කියන්න වචනයක් තේරෙන්නේ නැහැ. අපිට බෝලින් එෆෙක්ට් එක ගැන කියද්දි තව මේ චමීර වමතක් කරන්න බෑ පළවෙනි ඕවරේ 16ක් දීලා ඊට පස්සේ ඊළඟ ඕවර්ස් තුනට මම හිතන්නේ 20කට අඩු ගන්නක් කියලා දුන්නේ. ඩෙත් එක දිගට ඕවර්ස් 3ක් දානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි අතන. මොකද ගොඩක් එයාට ඇත්තට ෆෝස් තුන අපිට උන ඉන්ජරීස්ුයි ස්පින් එක ගොඩක් වින් ලෝස් වල දැම්ම හින්දා එහෙම කරන්න පටිෂත් හිටියේ නැති හින්දා ඩෙත් එක බර්ඩ් එක ෂෙයා කරන්න දුනිත් තුනත් ඕවර්ස් 4ට ලකුණු 33යි දීලා තියෙනවා. so ඒ මැදින් එතන ඒ වෙලාවේ ලොකු කන්ට්‍රෝල් එකක් දුනිත්ගෙන් ආවා. මොකද පිච් එක තනිකරම මම හිතන්නේ පාස්කෝ එක at least 200ක් මේ පිච් එකේ. මොකද එහෙම බෝලේ ලොකෝට කැපුන්නේ නැහැ. ෂෝට් බවුන්ඩරිස් එක අනිත් එක තව පොයින්ට් එකක් තමයි මම හිතන්නේ සමීතුගේ ඇම්බිඩ්‍රෙක්ස් මේ ඩෙක්ස්ට්‍රස් බෝලින් හෙල්ප් වුණා කියන්නේ. මොකද ටිම් ඩේවිඩ්ට ලෙෆ්ට් ආම් එකක් යා දැම්ම ලෙෆ්ට් ආම් ස්පින් එකක් දැම්ම. ටිම් ඩේවිඩ් ඒ වෙලාව අපිට දාන්න වෙන ඔප්ෂන් එකක් තිබ්බෙත් නැහැ. ටිම් ඩේවිඩ්ගේ විකට් එකක් ගොඩක් වටිනවා ඒ කියපු. තව පැය ගානක් වුණා කතා කරන්න පුළුවන් මේ ෆීල්ඩින් බෝලින් එෆෙක්ට් එක ගැන. අපි හැරෙමු මේ අපේ බැටිං ඉනික දිහාවට. මොකද 180කට මම හිතන්නේ එතන තමයි අපි මැච් එක දිනුවේ. රයිට් ඒක මම කියලා මෙවර කරන්න එතන තමයි මැච් එක දිනුවේ. හැබැයි ඉතින් අනිත් පැත්තට අපි දන්නවා අපේ බැටිං එෆර්ට් එකේ දිහා ගත්තෙත් අපේ බැටිං ලයින් අප් එකේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. අපි ගොඩක් බයෙන් හිටියා සම්පට අපි කොහොම මුහුණ දෙයිද නේතන් එලිස්ට කොහොම මුහුණ දෙයිද මොකද එයාගේ ඒ තියෙන වේරියේෂන්ස් එක්ක ඉතින් ඕවා ගැන අපිට ප්‍රශ්න තිබුණා. රයිට් ඒක සාධාරණ බයක්. සහ අපි චේන්ජ් එකක් කරා කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරාගෙන අරගෙන ආවා. මේ මැච් එකේ මම හිතන්නේ ගොඩක් කට්ටිය ඒ කියන්නේ මික්ස් ෆීලිංගස් තමයි තිබුණේ. අපි පෝල් එකකුත් දාපු වෙලාවේ මම හිතන්නේ ගොඩක් කමිල් මිෂාරව රිටේන් කරමු කියලා තමයි පෝල් එකට අපිට අපේ ෆෑන් බේස් එක කියලා තිබුණේ. හැබැයි KJP බැක් කරලා තිබුණා ගොඩක් කට්ටියගේ එක්ස්පීරියන්ස් එක මේ වගේ හයි ටෙන්ස් මැච් එකක මම හිතන්නේ යූස් කරන්න ඕන කියන තැන ගොඩක් කට්ටිය කතා කරලා තිබුණා. අපිත් යෝජනා කරපු දෙයක් තමයි මොකද KJP මිඩල් ඕඩර් එක යූස් කරගන්නවද නැත්නම් ටොප් ඔෆ් දි ඕඩර් ගන්නවද ඕපන් ගන්නවද කියන එක ගැන ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මම රාහුල් කතා කරද්දී අපි දෙන්නගේ තිබුණ මික්ස් ෆීලිංගස් අපි ගොඩක් හිතුවා කියන්නේ සමහර වෙලාවට ඕපන් යොදා ගන්න හොඳ වෙයි කියලා. මොකද කුසල් මෙන්ඩිස් ඒ රෝල් එකේ තියන්න ඕන නිසා.
රයිට්. ඉතින් මම හිතන්නේ ඒක ටීම් එකත් හිතලා තිබුණා. KJP යූස් කරගත්තා ගොඩක් ලොකු ඩිවිඩන්ඩ් එකක් ආවේ නැහැ. මොකද යාකත් අපි කාලෙකින් පස්සේ අපි දකින පළවෙනි අවස්ථාව මැච් වල මම හිතනවා KJPව රිටේන් කරන්න ඕන කියලා. දැන් අපි එක අවස්ථාවක් දුන්නා නම් ඊළඟ මැච් එකකට සිම්බාබ්වේ මැච් එකට එයාව රිටේන් කරන්න ඕන කියලා. අපි එතනින් KJP ගැන කතාව තියමු. අපි ඉස්සරහට කතා බලමු. අපි දැන් කතා කරන්න ඕන කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිසංග ගැන. ඒක අපි සහ පවන් රත්නායක රයිට්. මේ තුන් දෙනා ගැනම අපි කතා කරන්න ඕන. ඔය එක මැච් එකකින් මනින්න බෑ කිව්වොත් උදාහරණයක් තමයි පවන් රත්නායක. මම හිතන්නේ අපි හැමෝම වැරදි කියලාත් පෙන්නුවා. එයා T20 වල එයාගේ ඉන්ට්‍රොස් එක අපි මම හිතන්නේ අපි හිතුවෙත් නැති තරම්. ඉතින් මම හිතන්නේ පවන්ගෙන් සමාව අය දින්න ඕනේ එයා ගැන අපි මේ හිතන් හිටපු විදියට. ඒ ගැන සම්පූර්ණ අපි රෝන් කරලා දැම්ම. හරි සතුටුයි අපිට. අපේ තින්කින් එක වැරදිච්ච එක ගැන හරි සතුටුයි. මේ තුන් දෙනාගේ බැටිං එෆර්ට් එක ගැන අපි කතා කරන්න ඕන. මම ඕපන්ලි ඔය දෙන්නටම අහනවා මොකද හිතුනේ කුසල් පැතුම් පවන්. මම හිතන්නේ අපි හොඳ ස්ටාර්ට් එකක් ගත්තා. ඒක තමයි මම හිතන්නේ මේන්ම ඒක නිසා ෆවුන්ඩේෂන් එකක් තිබ්බා මිඩල් ඕවර්ස් වල යනකොට අපිට මේ අපි දන්නා ලොකුම සෙට් එක තිබ්බ සැම්පා ප්ලස් ස්පින් එක තමයි මම අපි ස්පින් එකත් එක්කම ගොඩක් ස්ට්‍රගල් කරන්නේ. අපිට ඒ ෆවුන්ඩේෂන් එක තිබ්බ හින්දා රෙන්ඩේට් එක 10 10 ප්ලස් තිබ්බ ඕවර් 6කට පස්සේ කරනවා. 6කට පස්සේ 61ක් දුකද ගහලා තිබ්බා. ඒ නිසා අපිට පුළුවන් වුණා මිඩල් ඕවර්ස් වල පොඩ්ඩක් අර රිස්ක් එක මිනිමයිස් කරලා ළඟ තියෙන ලකුණු ටික ගන්න. බට් අපි දන්නා අපිට ෂේප් අර ගොඩාක් රිස්ක් ගන්න නැතුව ගිහලා අපිට පස්සේ මේබී ඩෙත් ඕවර්ස් වල කැචප් කරන්න පුළුවන් කියලා. පවර් ප්ලේ එක අපි පොඩ්ඩක් ස්ලෝ වුණා නම් මිඩල් ඕවර්ස් වල අපිට රිස්ක් කරන්න වඩාත් පොඩ්ඩක්. කුසල් මෙන්ඩිස් ගොඩක් කරත් වගේ ඉම්පෝර්ට් වුණා ඒ සම්පක සෙට් එක නෙගෝෂিয়েට් කරන්න. ඒක නිසා එයාත් එක්කම හදන්නේ පැතුම් නිසංකට හොඳට එයාගේ දෙදෙනෙන් බැට් කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ එතන කුසල් මෙන්ඩිස් තමයි එතන අපේ හැන්ඩ් එක ගන්න අතර. මොකද අපි දන්නවා කුසල් මෙන්ඩිස් එතන අපේ ස්පින් එකට හොඳටම ඇටැක් කරන බෝලර් කෙනෙක්. ඉතින් සම්පව සෑහෙන හොඳට නෙගෝෂিয়েට් කරා. හරි අපි දැන් පැතුම් ගැන නම් කතා කරන්නේ. මම හිතන්නේ කොච්චර කතා කරත් මදේ ඉනි. ආනල් මොකද්ද වාර කියන්නේ? මම ඔයාගෙන් පටන් ගන්න කැමතියි පැතුම් ගින්න එක කොහොමද කතා කරන්න ඕනේ ඒක අපි ගැන. ඇත්තටම කියන්න අවශ්‍ය නැහැ. ඉනින් එක අපි අර කියන වගේ ඩ්‍රීම් ඉනින් එකක්. ඒක බලන් ඉන්න ඇත්තටම රාහුල් එක ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ඒ වගේ නොක් එකක් බලන්න හම්බුණා කියන එක වාට ගොඩක් කල් කියන්න පුළුවන් හැමතැනම. මම හිතන්නේ ඒ ගහපු ෂොට්ස් මේ ඒක අන්බිලිවබල්. මොකද ඇත්තටම රාහුල් කිව්වාගේ අපේ මේ පවර් ප්ලේ එකෙන් පස්සේ 10 වෙනි ඕවර් වෙනකම් මෙන්ඩිස් මේ ස්පිනර්ස්ලා දෙන්නගේ මේන් 3 ඕවර්ස් හොඳට බවුන්ඩරිස් ටිකක් කරන් දුන්නා. එතකොට අපි එතන හිර වුණේ නැහැ. හැබැයි දෙන්නම ඊට පස්සේ චුට්ටක් ඕවර්ස් දෙකක් විතර හිර වුණා. එහෙම මෙන්ඩිස්ගේ විකට් එකක් ගිය වෙලාවේ පවන් ක්‍රීස් එකට ආවේ. ඒ පවන් ක්‍රීස් එකට ආවත් එක්කම පවන් ඇන් පැතුම් දෙන්නම ඒ වෙලාවේ මේ ෆස්ට් බෝල් ඉඳන් ගහන්න ගත්ත පවන්. ඇත්තටම ෆස්ට් 2 බෝල්ස් වලට 4 දෙකක් ගහලා පටන් ගත්තේ. මොකද ඒ වෙලාවේ අපිට බවුන්ඩරි එකක් ඕන වෙලාවක්. නැත්නම් මම හිතන්නේ ඒ ඕවර් ඉවර වෙද්දී පවන් ස්ලෝ ස්ටාර්ට් එකක් ගත්තා නම් ඒ ඕවර් ඉවර වෙද්දී රික්වයර්ඩ් රේට් එක 11 ටච් කරන්න ගියා මම. මේ එතන බවුන්ඩරිස් දෙකක් ආවා. ඊට පස්සේ ඇත්තටම මගේ කෙලිකෝ මං හිටියේ දැන් පැතුම් ස්ට්‍රයික් එක පවන්ට දීලා පවන් හැම වෝල්ටම ඇටැක් කරන උඩ එක හිටියේම කරා නම් හොඳයි කියලා. මං හිතන්නේ ස්ටොයිනිස්ට ගහපු 6 ඩිස්මිසිව්. ඒ 6න් පස්සේ මැච් එක අපේ පැත්තට තියෙනවා කියන එක අපේ හිතවලට උනත්. ඒක බය නැති වුණේ ඇත්තටම මේ වෙලාවේ තමයි. අර ෆේෂල් එක්ස්ප්‍රෙෂන් ගැන අපි කිව්වනේ තීෂ්ණගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ගැන. ඒක හරි අර මේ අසරණ මූණක් තීක්ෂණයක තිබුණේ. හැබැයි ස්ටොයිනිස්ට අර 6 ගැහුවට පස්සේ මං හිතන්නේ ස්ටොයිනිස් ආයේ පස්සවත් බලන්න නැතුව ගියේ. ඒක අර on your face කනට ගැහුවාගේ මං හිතන්නේ ස්ටොයිනිස් පොඩ්ඩක් පවන්ට පොඩි සද්දයක් දාලා තිබුණා. පැතුම්ට ඔය වගේ දේවල් අල්ලන්නේ නැහැ නේ. අපි දැක්කන්නේ හර්ෂිත් වන්නටත් ඒෂියා කප් එකේදී සලකපු විදිය. ඒකේ පලිය ගත්තා. ආයි ස්ටොයිනිස් මං හිතන්නේ ආයි පස්සවත් බලන්න නැතුව ගියා. ඒක තනි කර ඩොමිනේට් කරලා ගහපු 6ක්. ඒක අපිට මේ ෂොට් එකකින් ෂොට් එක තරම් බලන්න. මම ඇත්තටම මේ රාහුල් අපි ඔයාලට මතක නම් කුසල් මෙන්ඩිස් සහ පැතුම් දෙන්නම ඒ ලේට් කට්ස් වලින් ඒ ගැප් එකෙන් ගැප් එක බලලා ගහපු මම කියන 6 වට වැඩිය මේ 4 ඒවා මාර ලස්සනයි. ඒ 4 ඒවා ටික මාර ලස්සනයි ගහපු විදිය මම හිතන්නේ ඒක කාලෙකින් බලන්න හම්බෙන්නේ නැති බැටිං මේ ඩිස්ප්ලේ එකක්. මෙතනින් එහාට මේ තරංගාවලියේ මොනවා වුණත් මේ මැච් එක මම හිතන්නේ අපි හැමෝගෙම මතකයේ තියෙයි. මට නම් මේකත් ඇති වගේ. ඇත්තම කිව්වොත් මේකත් ඇති වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. මොකෝ මතක් කරන්න ඕනේ අපි T20 World Cup එක අන්තිමට මේ ලෙවල් එකේ මැච් එකක් දින 2014 World Cup ෆයිනල් එක. ඔව් මම අපි මේ වගේ හොඳ ටීම් එකක් එක්ක ඊට පස්සේ මැච් එකක් දින්නෙම නැහැ. මම හිතන්නේ top 8 rank ටීම් එකක් අපි පරද්දලා තියෙන්නේ ෆයිනල් එකෙන් පස්සේ 2014 World Cup එකේ. ගොඩක් දුරට ඒක අවුරුදු 12කට පස්සේ
අවුරුදු 12කට පස්සේ මේ වගේ ජයග්‍රහණයක් අපි සමරන්නේ. ඉතින් මේ අපි බලන් ඉන්න අපේ රසිකයෝ හැම දිනාටම අපි කියන්නේ අපිත් එක්ක මේ අදහස් ඔයගලන් දැනුනේ කොහොමද මේ අපි මේ කතා කරපු අවස්ථාව ගැන ඔයගලන් දැනුනේ කොහොමද කියලා අපිත් එක්ක මේ කමෙන්ට්ස් වලින් බෙදා ගන්න. අපි පුළුවන් හැම වෙලාවෙම ඔයගලන්ගේ අදහස් වලට අපේ අදහස් එකතු කරන්න කැමති. මොකද මේ ඩිස්කෂන් එක මම හිතන්නේ මේ වගේ මැච් එකකට ගත්තේ නැත්නම් වෙන ගන්න මම හිතන්නේ මැච් එකක් ආයෙ අපිට හම්බෙද කියන්නත් බෑ. ඒකින්ද අපි හැමෝටම ආරාධනා කරනවා මේ ජයග්‍රහණය ගැන ඕගලන්ට හිතට එන ඕන දෙයක් අපිත් එක්ක බෙදා ගන්න. අපි ගොඩක් කතා කරමු මේක ගැන. අපි ඉස්සරහට මේ තනගාවලි ගොඩක් දුර යන්න තියෙනවා. අපි තව සුපර් 8 එකට යන්න කලින් අපිට සිම්බාබ්වේ මැච් එකක් තියෙනවා. අපි ඒකත් ජයග්‍රහණය කළ යුතුයි. මම කියන්නේ ක්වොලිෆිකේෂන්ස් වලට නෙවෙයි. මොකද මේ වගේ හොඳ ජයග්‍රහණකින් පස්සේ අපි ආපහු බෑක් ෆුට් යන්න හොඳ නැහැ. අපිට ඊට පස්සේ සුපර් 8 වලට යන්න තියෙනවා. ඒකේ තව හොඳ මම හිතන්නේ පාකිස්තානය, එංගලන්තය, නවසීලන්තය වගේ කණ්ඩායම් හම්බෙවීමට නියමිතයි. ප්‍රශ්න ගොඩක් අපේ ඉස්සරහා තියෙනවා. නැත්තේ නෑ. රයිට්. ඒ කියන්නේ මේ ජයග්‍රහණය ලබා ගත්තා කියලා අපිට තියෙන ප්‍රශ්න වලින් අපි නිදහස් වෙලාවත් වසන්තය උදා වෙලාවත් එහෙම දෙයක් වෙලා නැහැ. හරි ඒක අපි පැහැදිලිව කියන්න එපා. නමුත් මේ ගත්ත ජයග්‍රහණය අපි කවදාවත් ලේසියෙන් දකින්න හම්බ වෙන්නේ නැති ඒ තරම් විශිෂ්ට අපේ අතින් ගිලිහීමෙන් තිබුණිච්ච තරංගයක් අපේ පැත්තට උදුරලා ගත්ත ජයග්‍රහණයක්. ඉතින් මේක ඉතාමත් හොඳ ජයග්‍රහණයක්. අපිට කාලයක් යනකම් මේම ජයග්‍රහණයක් අපි ලබා ගත්තා නේද කියලා මම හිතන්නේ. ප්‍රේක්ෂක විතර අපිට නෙවෙයි ටීම් එක වැටෙන අවස්ථාවක පවා මේ වගේ මැච් එකක් ආපහු උඩට අරගෙන තමන්ගේ මෙන්ටලිටි එක හදාගන්න පුළුවන් ජාතිය මැච් එකක්. ඉතින් මේ වගේ තරඟ තියෙන්න ඕනම කණ්ඩායමකට විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වගේ කණ්ඩායමකට. මොකද හැමදාම අපි කතා කරනවා අපිට වසන්තය උදා වෙන්නේ කවද්ද කියලා. ඉතින් වසන්තය උදා කරගන්න නම් මේ වගේ මැච් තියෙන්න ඕන. මේවා රිපීට් කරන්න ඕන. එතකොට තමයි කන්සිස්ටන්ට් පර්ෆෝමන්සස් එක්ක වසන්තය උදා වෙන්නේ. ඉතින් එක මැච් එකකින් නවතින්නේ නැහැ. හැබැයි මේක අපි සෙලිබ්‍රේට් කරමු. තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. ගොඩක් වෙලා කතා කරන්න පුළුවන්. නමුත් අදට අපි මේ එපිසෝඩ් එක මෙතනින් නවත්තනවා. එහෙනම් අපි කලින් කිව්වා වගේ ඊළඟ මැච් එක ගැන අපි කතා කරද්දී හම්බෙමු. සිම්බාබ්වේ මැච් එකේදී මොනවද අපි කරන්න කියලා. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක tap කරලා තියාගන්න. අපි මේ කතා කරන හැම discussion එකක්ම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් upload කරලා ගමන්ම. අපිත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ අදහස් බෙදා ගන්න. අපේ fan pages follow කරලා තියාගන්න. Crickfinity සහ Crickfinity Talks. අදට ගිහින් එන්නම් ජයග්‍රාහී දවසක්, ජයග්‍රාහී සතියක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා.